ඇතිනේ ඈ අම්මට පොල් කියන්නේ තාමත් ගණන් භාණ්ඩයක් වෙලා තියෙන හින්දා අපි ආවා පොල් ටිකක් බලන්න. මේ අපි දැන් ඉන්නේ අවිස්සාවේල්ල කිට්ටුව. මේක හරියටම හංවැල්ල. මේ හරිය හංවැල්ල තමයි. මේ තියෙන්නේ මොනවද? ජම්බෝල. ඉතින් අපේ ගමන් වලදී අපි ගන්නවා ගෙදරට ඕන බඩු. ලාභෙට වගේ ටිකක් දැක්කොත් තරන් එනවා ඉතින්. එක ගලෙන් කුරුල්ල 7-8 දෙනෙක් මරා ගන්න ඉතින් පොල් ගෙඩි ගත්තා 7ක් 180යි. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ නාක්කාවිට පැරණි සංගිලි පාලම. ඉතින් මේ පාලම ඇත්තටම ටිකක් පරණයි. අබලන් තත්ත්වයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පාලමේ ලොකු පිරිසක් ගමන් කරන්න එපා කියලා මෙතන දැන්වීමක් දාලා තියෙනවා. උඩරිම 5 දෙනෙක් වගේ තමයි එකපාරකට යන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් පාලම ඇත්තටම මැදට ගියාම හෙල්ලෙනවා. සාමාන්‍යයෙන් මේක සංගිලි පාලම නිසා කේබල් වලින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ පල්ලෙහායින් ගලන්නේ සීතාවක ගඟ. ඉතින් මේ එහා පැත්තේ ගොඩක් මම දැක්ක ගෙවල් තියෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට මං හිතන්නේ ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැති මේ පාලම. යන්න එපා කියලා නේ මේ 5 දිනකට වඩා මිනිස්සු යනවා නේද? පොඩ්ඩක් අර වීඩියෝ එක අල්ලගෙන ඉන්න පුතා එනවනේ. එන්න නේ.
ඔයගොල්ලන් මේ දකින්නේ අපි කියන්නේ උඩමාලිගොඩට යන්න හරවන පාර තමයි මේ. මෙතනින් හැරිලා තමයි කෙලිම උඩමාලිගොඩට යන්න තියෙන්නේ. ඔය එන්නේ උඩමාලිගොඩ දැරලියගල යන බස් එක. ඉතින් Google Map එකට අනුව මෙතන ඉඳලා කිලෝමීටර් 10ක් 15කට වගේ ප්‍රමාණයක් තියෙනවා උඩමාලිගොඩට යන්න. ඉතින් අපි මේ විදිහට මෙතනින් හරවලා ඇත්තටම කිලෝමීටර් 4ක් විතර ගියා. මොකද කිලෝමීටර් 4ක් විතර යන ගියාට පස්සේ ඇත්තටම පාර සෑහෙන්න සවුත්තුයි. ඉතින් ඊට පස්සේ ඉතින් ඇත්තටම වෙලාවත් බැලුවහම දවල් වෙලා තිබුණා 12:00 විතර වෙලා තිබ්බා. ඉතින් ටයිම් එක බැලුවොත් තව පැය දෙකමාරක් විතර යනවා මේ පාර තිබිච්ච තත්ත්වෙත් එක්ක උඩට යන්න. ඉතින් ඒ නිසා අපි ඇත්තටම කනගාටු වෙනත් හැරිලා ආවා ආයෙත් දවසක යන බලාපොරොත්තු අනිත් එක තමයි ඇත්තටම ඇලිහත තියෙන්නේ කැලේ මැද්දේ තව කිලෝමීටර් 5ක් 6ක් විතර යන්න ඕනි කියලා අපිට හම්බෙච්ච කෙනෙක් අපිට කිව්වා පාරේදී ඔයගොල්ලන් උඩමාලිගොඩට ගියාට ඔයගොල්ලන්ට දියැල්ල බලන්න තව ඇතුළට යන්න ඕනේ කියලා කෑම ඇතුළට කිලෝමීටර් 5ක් 6ක් විතර. ඉතින් අපිට ඒක ඒ වෙලාවේ හිතුණා ඒක කරන්න බෑ අපිට කැලේ යන්න අමාරුයි. ඉතින් ඒකත් එක හේතුවක් වුණා හැරිලා එන්න ආපසු. අයිනට යන්නේ බං. අයිනට යන්නේ බං. ලස්සන මෙතන නාන්න නියම. රස්නේ ඉතින් මේ පැත්ත දවල් දැන් 12:00 නිසා බලමුකෝ මැප් එකෙන් කියන පාරද කියලා. මැප් එකත් අපිට බොරු කරනවා. 150 meters, turn left onto Malaboda Road. ආයි පාර තමයි. අර පල්ලෙහාට දීපු පාර. Take the next left onto Malaboda Road. Take the next left onto Malaboda Road. පොඩි පාරක් මේක නේද? Continue on Malaboda Road for 7 kilometers. කිලෝමීටර් පුළුවන්. 7ක්. කොහොමද තියෙන්නේ? කිලෝමීටර් 7ක්. ඔය කියන යන්න බෑ. ඒගොල්ල ඇලිහත බලන්න කිව්ව සංචාරය අපිට අතරමඟින් නතර කරන්න ඕන ওই විදියට. නමුත් අපි අනිවාර්යයෙන්ම අදිෂ්ඨානය කරගත්ත ආයෙමත් දවසක යනවා කියලා. ඉතින් ආයෙත් දවසක ගිහිල්ලා ඔයගොල්ලන්ට එතන ලස්සන අපි තව වීඩියෝ එකකින් අරන් එන්න. එහෙනම් අපිත් එක්ක එකතු වුණාට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.